අයිබෝන් මම අද කියලා දෙන්න හදන්නේ චෙස් ෆවුන්ඩේෂන් බුක් එකේ අභ්‍යාස පොතේ පිටු අංක 36 කරන විදිහ. ඒකට 36 තියෙනවා ආරක්ෂා කිරීම කියලා පාඩමක්. ඒකට ඒක කරන්නේ කොහොමද කියන එක මේකේ අභ්‍යාස කිහිපයක් කරලා මම පැහැදිලි කරන්නයි හදන්නේ. හරි. අපි මුලින්ම බෝඩ් එක හදාගෙන ඉමු. ඒකට අපි මුලින්ම පිටුවංග 35 වෙනකන් අපි ඒ අභ්‍යාසයන් ටික කරලා අපිට ඉතුරු වෙන දැන් හොඳ දැනුමක් තියෙනවා. දැන් අපි කරන්න යන්නේ ආරක්ෂා කිරීම කියන පාඩම් පිටුවංග 36. හරි. දැන් මෙතන තියෙන්නේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන white කියන එක තමයි ප්‍රශ්නේ. මේක තමයි ප්‍රශ්නේ හැටියට දීලා තියෙන්නේ. අපි උත්තරයක් ඒ කඩිරි මත ඉතිරි මත ලියන්න ඕන. එතකොට මෙතනදී කියන්නේ white ගීතේ කැපෙන්න යනවා. අපි මුලින්ම හොයා ගන්න ඕන මොනිටද කැපෙන්න යන්නේ කියලා. වයිට් ගිෆ්ට් එක මෙතනදී කැපෙන්න යනවා. ඒ කවුද කියන එක මුලින්ම හොයා ගන්න ඕනේ. එතකොට ඒ ඊතව තමයි අපි ආරක්ෂා කරන්න යන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ කළුරුක් වයිට් නයිට්ව කපන්න යනවා. එතකොට අපි වයිට් නයිට්ව මෙතනදී ආරක්ෂා කරන්න ඕන. මෙතන තියෙනවා සපෝටින් කියලා. ඒක තවිත්තෙක්ගේ උදව්වකින් තමයි මේ වයිට් නයිට්ව අපි ආරක්ෂා කරන්න යන්න. එතකොට බලමු අපි වයිට් නයිට් යන්න මොන හරි තැන් තියෙනවද කියලා. මේ නයිට් යන්න පුළුවන් තැන් ටික. එතකොට මේ කොළ පාට තැන් වලට ඉන්න බෑ. යාගීත්ව ඉන්නවා. මේ හැම තැනකදී මොකද වෙන්නේ? අනිත් හැම තැනකදීම මම රතු පාට කරලා තුන තැන්වලදී වයිට් නයිට් කැපෙනවා. මේ වයිට් නයිට් කැපෙන ඒ නිසා නයිට් යන්න තැනක් නැහැ. ඒකට මේ හැම අභ්‍යාසයක මේ එහෙමයි ආරක්ෂා කිරීම යටතේ තියෙන ඒ කැපෙන්න යන ඉත්තට යන්න තැනක් නැහැ. එයා තවිත්තෙක්ගෙන්මයි ආරක්ෂා කරන්න ඕන. ඒකට බලමු මොකක්ද උත්තරේ කියලා අපිට ෆෝන්ව C3ට මෙතනදී අදින්න පුළුවන්. දැන් මේ නයිට් ආරක්ෂා වෙලා මොකද රුක් මේ නයිට්ව කපන්නේ නැහැ. මොකද රුක්ව කැපෙන නිසා. ඇයි එහෙම කපන එක මෙතනදී රුක් සිද්ධ කරන්නේ නැත්තේ? අපි බලමු ඉත්තන්ගේ ලකුණු දැන් තමයි අපිට වැදගත් වෙන්නේ. රුක්ට තියෙනවා ලකුණු 5ක්. රුක්ට තියෙනවා ලකුණු 5ක්. නයිට්ට තියෙන ලකුණු 3යි. එතකොට බ්ලැක් කැමති නැහැ මෙතනදී ලකුණු 5ක් ලකුණු 3ක් වෙනුවෙන් කැප කරන්න. ඒ නිසා මොකද වෙන්නේ? මෙතනදී නයිට්ව ආරක්ෂා වෙලා තියෙනවා මේ පෝන් ඇදීම නිසා. මේ පෝන් ඇදීම නිසා මෙතනදී නයිට්ව ආරක්ෂා වුණේ. එහෙනම් අපිට මෙතනදී උත්තරේ ලියන්න පුළුවන්. අපි පෝන්ව ඇද්දා කියන එක. අපිට මෙහෙම C3 කියලා උත්තරේ ලියන්න පුළුවන් මෙතනදී. හරි. ඉතින් අපි ඊළඟ අභ්‍යාසයට අභ්‍යාස අංක 2 එකත් අපි බෝඩ් එකේ හදාගමු.
හරි. මේකේ තියෙන්නේ බ්ලැක් කියලා ප්‍රශ්නේ. ඒ කියන්නේ බ්ලැක් කිත් එක කැපෙන්න යනවා. එතකොට අපි අඳුර ගන්න ඕන මුලින්ම කාවද මේ කැපෙන්න යන්නේ කියලා. හරි. එතකොට අපිට පේනවා මේ සුදුරු කළු නයිට්‍රෝ කපන්නයි හදන්නේ. එතකොට අපි බලමු කළු නයිට්‍රෝ යන්න තියෙන තැන් මොනවද කියලා. මේ කොළ පාට තැන් වලට යන්න බෑ. එයා ගිත්තු ඉන්නවා. මේ රතු පාට කරලා තියෙන හැම තැනකදීම එයාව කැපෙනවා. ඒ නිසා ඒ අදාළ තැන් වලට යන්න බෑ. තව ඉත්තේකින් තමයි මේ කළු නයිට්‍රෝ ආරක්ෂා කරන්න වෙන්නේ. ඒකට බ්ලැක්ට පුළුවන් කිංව B8ට ගෙනල්ලා මේ කළු නයිට්‍රෝ ආරක්ෂා කරන්න. මොකද මේ රුක් කැපුවොත් බ්ලැක් කින්ට පුළුවන් ආයෙත් රුක්ව කපලා දාන්න. මෙතනත් අර දෙයමයි වෙන්නේ. නයිට්ගේ ලකුණු අඩුයි. නයිට්ගේ ලකුණු 3යි. මේ අවස්ථාවේදී ලකුණු ගොඩාක් වැදගත් වෙනවා. එතකොට රුක්ගේ ලකුණු 5යි. එතකොට වයිට් කැමති නෑ ලකුණු 5ක් කැප කරන්න ලකුණු 3ක් වෙනුවෙන්. ඒ නිසා මෙතනදී නයිට්ව ආරක්ෂා වෙලා. එතකොට අපි ඇද්දේ කින්ව අපිට දැන් ඒක උත්තරේ හැටියට මෙතනදී ලියන්න පුළුවන්. K B 8. ඉතින් අපි B8ට අපි ඇද්දා. මේක තමයි දැන් මෙතනදී උත්තරේ වෙන්නේ. හරි. අපි යමු ඊළඟ අභ්‍යාසයට. මේ ටික ලේසි වගේ පේනවා ටිකක් අමාරුයි. ඒ නිසා බෝඩ් එකේ හදලම කරන එක හොඳයි. හරි. මේකේ තියෙන්නේ white කියලා. ඒ කියන්නේ white ඉත් එක්ක කැපෙන්න යනවා. ඒ ඉත්ව ආරක්ෂා කරගන්නයි තියෙන්නේ. අපි මුලින්ම අඳුර ගන්න ඕන කවද කැපෙන්න යන්නේ කියලා. එයාව අඳුර ගන්න බැරි වුණොත් අපිට උත්තරය හොයාගන්න බැරි වෙනවා. එමේ බලන්න කළු බිෂොප්ගෙන් සුදු නයිට් කැපෙන්න යනවා. අපි බලමු නයිට් යන්න තියෙන තැන් මොනවද කියලා. වෙඩි මේ කොළ පාට තැනට යන්න බෑ. එයා ගිත් එක්ක ඉන්නවා. මේ හැම තැනකදීම මොකද වෙන්නේ? මේ නයිට් කැපෙනවා. ඒ නිසා නයිට් යන්න තැනක් නැහැ. ඒකට තවිත් එක්ක ගෙනල්ලා තමයි නයිට් ආරක්ෂා කරන්න වෙන්නේ. ඒකට අපිට පුළුවන් බිෂොප්ව D4ට ඇදලා නයිට්ව ආරක්ෂා කරන්න. දැන් කළු බිෂොප් කැපුවොත් මොකද වෙන්නේ? සුදු බිෂොප්ට ආය කපන්න පුළුවන්. මෙතනදී වැදගත් දේ තමයි බිෂොප්ගේ නයිට්ගේ ලකුණු සමානයි. එතකොට අපි නිකන් ඉත් එක්ක දෙනවට වඩා දැන් නිකම්ම නයිට්ව දෙනවට වඩා අපිට අඩුම තරමේ මේ බිෂොප්ව කපා ගන්න පුළුවන් නම් අපේ පාඩුව අඩු වෙනවා. අපිට වෙන පාඩුව අඩු වෙනවා. ඒ නිසා අපිට බිෂොප්ව D4ට ගෙනල්ලා නයිට්ව ආරක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. හැමතිස්සෙම බලන්න ඕන අපිට පාඩුව නැති කරගන්න බැරි නම් අඩුම තරමේ පාඩුව අඩු කරගන්න හරි අපි බලන්න ඕන පුළුවන් තරම් අඩු කරගන්න පාඩුව. ඒකට ඒ සංකල්පය තමයි මෙතන තියෙන්නේ. එතකොට බිෂොප් D4ට ගෙනාපු නිසා මෙයාට කපන්න නැතුව ඉන්නත් පුළුවන් කළු අයට මේ නයිට්ව කපන්නත් පුළුවන්. ඒ කැපුවත් නැතත් මේ නයිට්ව ආරක්ෂා වෙනවා. අපේ පාඩුව අඩු වෙනවා. අපිට ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා මෙතනදී. ඒකට උත්තරේ වෙන්නේ බිෂොප් D4. දැන් එතකොට මේ අභ්‍යාසය කරන තව විදිහක් තියෙනවා. මම ඒකත් කියලා දෙන්නම්. මේ අභ්‍යාසයෙන්ම මේකෙදී ඔයා දැන් මේ අභ්‍යාසය කරද්දී බෝඩ් එකේ හදද්දී ඔයාට මේක කපන්න පුළුවන්. හරිද? එතකොට මේ නයිට් කපලා දානවා මුලින්ම බිෂොප්ගෙන් කපලා බලලා
දැන් මේ බිෂොප්ව කපන්න ඔයාට ඉත් එක්ව ගේන්න පුළුවන්. මේ සුදු අයගේ මොනිත්තගින්ද බිෂොප්ව කපන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් මේ බිෂොප්ව කපන්න බිෂොප්ව D4ට ගෙනල්ල. එතකොටත් ඔයාට උත්තරේ හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකට ඔයාට කරන්න පුළුවන්. එතකොට මේක ඉතුරු අභ්‍යාස ටික මේකේ තියෙනවා තව අභ්‍යාස. මේකේ අභ්‍යාස 12ක් තියෙනවා. මම 3යි කියලා දුන්නේ. පිටු අංක 36 තව 3ක් තියෙනවා. පිටු අංක 37 අභ්‍යාස තව 6ක් තියෙනවා. ඒ 6 ඔයාට තනියම කරන්න පුළුවන්. ඊළඟට යනවා මම ඊළඟ පාඩමට ඉවතට ඇදීම. ඒක තියෙන්නේ පිටු අංක 38. මේ අපි දැන් ඉන්නේ පිටු අංක 38 ඉවතට ඇදීමේ අභ්‍යාස අංක 1. ඒකට මේකෙදි කරන්න තියෙන්නේ මේක වයිට් අදින්න තියෙන්නේ. මේකෙදි කරන්න තියෙන්නේ වයිට් ගිත් එක්ක කැපෙන්න යනවා. අපි බලන්න ඕන මොනිටද කැපෙන්න යන්නේ කියලා. ඒකට අපිට පේනවා මෙතනදී බිෂොප් මේ E4 ඉන්න පෝන්න කපන්න යනවා. එතකොට මේක හරිම ලේසි. මේකෙදි කරන්න තියෙන්නේ මේ කැපෙන්න යන ඉත්තව කැපෙන්නේ නැති තැනකට අදින්නයි තියෙන්නේ. උදාහරණයක් විදිහට පෝන්ව E5ට අදින්න පුළුවන්. මේකෙත් එක උත්තරයයි තියෙන්නේ. අනිත් හැම තැනකදීම ඒ ඉත්තව කැපෙනවා. එක තැනයි තියෙන්නේ මේ ඉත්තට ආරක්ෂිතව ගමන් කරන්න. ඒතර උත්තරේ වෙන්නේ මේකේ E5. E5 තමයි උත්තරේ. එතකොට අපි කලින් අභ්‍යාසය කරේ අ, ආරක්ෂා කිරීම කියන එකේ තවිත් එක්කින් තමයි මේ කැපෙන්න යන ඉත්තව ආරක්ෂා කරේ. නමුත් මේකෙදී කැපෙන්න යන ඉත්තව අපි වෙන තැනකට ඇදලා ආරක්ෂා කරනවා. අපි යමු ඊළඟ අභ්‍යාසයට. අභ්‍යාස අංක 2. ඒකට මේකේ තියෙන්නේ black to move කියලා අභ්‍යාස අංක 2 ඉවතට ඇදීම. ඒකට black kit එක්ක කැපෙන්න යනවා. අපි හොයා ගන්න ඕන කවුද කියලා. බලන රුක්ක තමයි කැපෙන්න යන්නේ බිෂොප්ගෙන්. එතකොට මෙයාව අපි ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න ඕන. එතකොට අපි දන්නවා රුක් ගමන් කරන්න එකතු කිරීමේ හැඩයට. එතකොට මෙයාට යන්න පුළුවන් හැම තැනක්ම මම පෙන්නන්නම්. එතකොට මෙතනදී එක තැනයි තියෙන්නේ යට ආරක්ෂිත ගමන් කරන්න D8 විතරයි. මේ අනිත් හැම තැනකදීම මේ රුක්ක කැපෙනවා. බලන්න එතකොට මෙයාට යන්න තියෙන එක තැනයි කැපෙන්නේ නැතුව ඉන්න. එතකොට අපි ඉවතට අදිනවා කියලා කරන්නේ රුක්ක කැපෙන්නේ නැති තැනකට අදින එක. ඒකට මුලින්ම හොයා ගන්න ඕන කවුද කැපෙන්න යන්නේ ඊළඟට යාව කැපෙන්නේ නැති තැනකට අදින්න ඕන. ඒකට අපිට උත්තරේ ලියා ගන්න පුළුවන් රුක් D8. අපි යමු ඊළඟ අභ්‍යාසයට. හරි. අභ්‍යාසාංක 3 තියෙන්නේ white to move කියලා. ඒ කියන්නේ white ඉත් එක්ක කැපෙන්න යනවා. අපි බලමු කවුද කියලා. උඩ කළු බිෂොප්ගෙන් D5 ඉන්න නයිට් කැපෙන්නයි යන්නේ. ඒකට මේ නයිට් අපි ඉවතට අදින්න ඕන. ඒකට එක තැනයි තියෙන්නේ. යාට කැපෙන්නේ නැතුව ආරක්ෂිතව ගමන් කරන්න පුළුවන්. ඒ තමයි නයිට් E3. අපි බලමු අනිත් හැම තැනකදීම මේ නයිට් කැපෙනවා. මේ හැම තැනකදීම මොකද වෙන්නේ? ඔතනට ගියත් මේ ඉත නයිට් කපලා දානවා මේ විදියට. උටයට ආරක්ෂිතව යන්න පුළුවන් එක තැනයි තියෙන්නේ නයිට් E3. මම මේකෙත් අභ්‍යාස 3ක් පැහැදිලි කරා. මෙතනක් තියෙන අභ්‍යාස මේ පිටුවේ
පිටු අංක 38 3ක් තියෙනවා. ඒ වගේම 39 තියෙන්නේ මේකමයි කරන්නේ ඉවතට ඇදීම. ඒකට මේ අභ්‍යාස ටික ඔයාලට තනියම කරන්න පුළුවන්. ඒකට මේ ටික කරලා හොඳට පුරුදු වෙන්න ඊළඟ අභ්‍යාස ටික කරන විදිය ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. බොහොම ස්තුතියි.